අහලා තියෙනවා කේසස් තියෙනවා මේ සියදිවි නසා ගැනීම දක්වා වුණත් ගිහින් තියෙනවා. තමන් නෙගටිව් දෙයක් දාන්න හිටියොත් ඒක නොදා ඉන්නවා ඒකෝ නැත්තම් තමන් පොසිටිව් එකක් දානවා. ඔය වගේ ඔව් ප්‍රායෝගිකව ඊට කරන්නත් බෑ. يعني සද්භාවයෙන් මේ පනත පාවිච්චි කරන්න ගත්තත් ප්‍රායෝගිකව මේ පනත ක්‍රියාත්මක කරන්නේ වැඩක් නැහැ. අර I agree කියලා ක්ලික් කරලානේ ජොයින් වෙන්නේ. කියවන්න නැති ටික නේ. ඔව් කියවන්න නැති ටික. ඔව් අපි එකතු වෙන්නේ SL Digital Watch අපේ නාලිකාවේ තවත් ප්‍රසරණක් එක්ක. අපි අද කතා කරන්නේ කොහොමද මේ සමාජ මාධ්‍ය අවකාශයන් වඩාත් යහපත් සුරක්ෂිත ආරක්ෂාකාරී එකක් බවට හරවා ගන්න කියලා. මොකද අපි මේ මාතෘකාව කතා කරන්න ප්‍රධානම හේතුව තමයි අපි දන්නවා දැන් මේ සමාජ මාධ්‍ය අවකාශයේ භාවිතා වීම වැඩිවීමත් එක්ක අපි විවිධ ගැටලු වලට මුහුණ දීලා තියෙනවා. සමාජයේ අපි දන්නවා වෙලාවකට ද්වේෂ සහගත පළ කිරීම තියෙනවා, කෙනෙක්ට අපහාස කිරීමක් වෙන්න පුළුවන්, අපරාධමය ගැටලු තියෙනවා, මේ ආකාරයේ විවිධ වශයෙන් තියෙනවා. ඉතින් අපිත් එක්ක අද මේ ගැන කතා කරන්න එකතු වෙන්නේ දර්ශිත ගමගේ දර්ශිත අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. උදර්ශිත දැන් අපි කතා කරත් වගේ අපි දන්නවා ප්‍රශ්න තියෙන බව හැමෝම දන්නවනේ. මම හිතන්නේ නොදන්න කෙනෙක් නැහැ මේක තව දුරටත් මේ නිදහස් හෝ සුරක්ෂිත එකක් නෙවෙයි. එතකොට මේ සුරක්ෂිතතාවය නැත්තම් මේ නිදහස මේ යහපත් බව මේක කතා කරද්දී විවිධ කණ්ඩායම් වලින් විවිධ යෝජනා එනවා. සමහර කෙනෙක් කියන්න පුළුවන් මේක අපි නීතියක් දාලා මේක මෙහෙම අපි හදාගමු කියලා. කෙනෙක් කියන්න පුළුවන් අපිට නීතිය අවශ්‍ය නැහැ. අපි මේක අපේම මොනවා හරි ethical framework එකක් හදාගෙන මේක සකසා ගමු කියලා. මේ වගේ විවිධ යෝජනා තියෙනවා. එතකොට ඔබ කොහොමද මේ වර්තමාන සමාජ මාධ්‍යවල ජනතා හැසිරීම නැත්නම් පුරවැසි හැසිරීම කියවා ගන්නෙ සහ අපි කොහොමද මේක වඩාත් යහපත් දෙයක් කරන්න මැදිහත් විය යුත්තේ? ඒකෙදි මේ ගොඩක් පුල් ප්‍රශ්නයක් අන්නුද මම කොටස් කීපයකට කඩා ගන්නම්. එකක් තමයි මේ වාක්‍යක කියන්නේ මේ ජනතා හැසිරීම කොහොමද නැත්නම් මේ පරිශීලකයන්ගේ හැසිරීම කොහොමද කියන එක. ඒකෙදිත් බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය පුද්ගලයෝ කොහොමද සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න කියන එක. කියන්නේ අපි දිනදා ජීවිතයේදී යම් කිසි කෙනෙක් Facebook account එකක් තියෙනවා. ඒක ඇතුළ එයාලා උඩ පහළ යනවා. ඊට පස්සේ post එකක් share කරනවා. Tamanට හිතෙන දෙයක් දානවා. එහෙම නැත්නම් YouTube එකේ වීඩියෝ එකක් බලනවා. TikTok එකේ පොඩි dance එකක් දානවා. right? එහෙම නැත්නම් WhatsApp වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට ඒක සාමාන්‍ය පුද්ගල භාවිතයක් තියෙනවා. මේ සාමාන්‍ය පුද්ගල භාවිතය ගොඩක් දුරට අර අපි කියන සාමාන්‍ය පුද්ගලයෙක් යාගේ values එයාලා ඒ දේවල් එක්ක ඒතර යාලියේ සමාජයේ ඉන්න විදිය ඒ වගේ ගොඩක් දේවල් එක සමාන වෙන දෙයක්. දෙවෙනි කාරණාව තමයි මේකේ තියෙනවා අපි මේ fake සහ bots කියන දේවල්. ඒතර මේවා ඇතුලේ ඇත්තම පුද්ගලයෙක් නැහැ. කියන්නේ මගේ නමින් මං දාගෙන ඉන්නා වගේ එහෙම ගන්න මේ සාමාන්‍ය කවුරු හරි නිර්මාණය කරපු කෘත්‍රිමව සැකසපු දෙයක් තමයි තියෙන්නේ. ඒක ඇතුලේ එයාලා යම් යම් හැසිරීම් රටා කරනවා. එතකොට මේවා ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ එක් පැත්තකින් සමහර කණ්ඩායමක් ඉන්නවා අනුරුද්ධ මේ එයාලා කැමති නැහැ මේ එයාලගේ නමින් එයාලා යම්කිසි හේතු කාරණා හින්දා මේ වෙන නමකින් ඇනොනිමස් ඉන්න සාධාරණ හේතු හින්දා ඉන්න කට්ටියක් ඉන්නවා. නමුත් විශාල පිරිසක් සහ විශාල fake accounts සහ bots තියෙනවා. ඒවා පාවිච්චි වෙන්නේ වැරදි දේවල් වලට. එක්ක කෙනෙක් නොමග යවන්න, අසත්‍ය ප්‍රචාර පතුරවන්න, කෙනෙක්ට මඩ ගහන්න. ඉතින් ඒ වගේ බහුලව පාවිච්චි කරන තියෙන accounts. තුන්වෙනි එක තමයි ඔය මේ ඇඩ්වර්ටයිසින් වලට පාවිච්චි වෙන දේවල්. මේවා සමහර ඒවා මේ ඍජුවම ඇඩ්වර්ටයිසින් කියන්නේ යම්කිසි සමාගමක් එයාලගේ ප්‍රොමෝෂන් කරනවා. නමුත් සමහර ඒවා තියෙනවා ගොඩක් වෙලාවට ඒවා ඍජුවම ඇඩ්වර්ටයිසින් කියලා කියන්නේ නැහැ. ඒවා එක්කෝ මීම් පේජ් එකක් හැටියට එහෙම නැත්නම් ක්‍රිකට් ගැන කතා කරනවා. එහෙම නැත්නම් දේශපාලනය ගැන කතා කරනවා. හැබැයි ඒක ඇතුලේ යම්කිසි ආකාරයක ප්‍රචාරණයක් කරනවා. අවශ්‍ය තැනදී තමන්ගේ පණිවිඩය ඕකේ ඇතුලේ ඔබනවා. අතරම කියනවා නම් ඔබනවා. සහ ඒ ඔබද්දී ඉතින් ඒකට එයාලා අවශ්‍ය වටපිටාව සලසනවා.
එතිකොට ඒක සමහර විට ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන වෙන්න පුළුවන් කාන්තා විරෝධී අදහස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ආකාරයක යාල්ට අවශ්‍ය දේශපාලන වටපිටාවක් ආර්ථික වටපිටාවක් හදාගන්න කරන ප්‍රචාර කටයුතු තියෙනවා. ඔය උතනදී මම දැකලා තියෙන දේ තමයි සමහර දැන් ඔය දෙයක් කෘතිමව යම් කිසි දෙයක් පළ කරන්න අවශ්‍ය පසුබිම හදාගද්දි සමහර ලාවට මේ ඒගොල්ලෝ ඒ කරන පළ කිරීම වලින්ම උත්සාහ කරනවා Tamanට අවශ්‍ය ක්‍රවුඩ් එක ගන්න. ඒ කියන්නේ Tamanට අවශ්‍ය ගැහැණු කණ්ඩායමක් ගන්න නම් එතන ඒ අදාළ කන්ටෙන්ට් තමයි දාන්නේ. ඔව්. ළමයින් නම් අවශ්‍ය ළමයින්ට දාල පිටුවක් හදා ගන්නවා. ඒතර මෙයාකට විවිධ ටැක්ටික්ස් තියෙනවා නේ. අනිවාර්යෙන්ම මොකද මේ එයාලගේ ටාගට් ඔඩියන්ස් එක හඳුනගෙන ඒ ඔඩියන්ස් එක කැමති දේවල් ඒක ඔඩියන්ස් එකට මොනවද කරන්න පුළුවන් කියන එක බලලා තමයි දාන්නේ. එතකොට එයාලා පාවිච්චි කරන ටැක්ටික් එකක් තමයි එයාලගේ අවශ්‍යතාවය බලන සහ අපි සමාජ මාධ්‍යව බැලුවම ඔය තියෙනවා මේ අපි කියනවා එකෝ චේම්බර්ස් කියලා. රයිට් එකෝ චේම්බර් එකක් කියලා. ඒකෙදි වෙන්නේ සමාන හැසිරීම් සමාන ඉන්ට්‍රස්ට් සමාන තිංකින් එකක් තියෙන කට්ටිය එකට එකතු වෙනවා. එතකොට ඒක සමාජයට දේශපාලන මතයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් කැමති වාහනේ වෙන්න පුළුවන්. නැත්නම් තමන් ගන්න කැමති ඇඳුමක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මත තමන් සීමා වෙනවා. ඒතර අපි දකිනවා ඒ මතය දකිනම පිරිස්. ඒ මතය දරනම පිරිස්. තමයි අපි දිගටම දකින්නේ. මොකද අපි දිගටම කතා බහ කරන්නේ මේ එන්ගේජ් වෙන ඒ කමියුනිටිස් එක්ක. එතකොට හැබැයි අපි හිතනවා මේක තමයි ලෝකේ කියලා. අපිට ස්ක්‍රීන් එකෙන් ලංකාව. ඒක මෙහෙම ඒක ළඟ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒක සමාජයට ලංකාවේ හතර රටෙම ඉන්න කට්ටිය කියනවා. වෙනත් රටක කෙනෙක් වෙන්න පුළුවන්. වෙනත් රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට අපි හිතන විදිහටම නැත්තම් ඒ වෙනස් අදහසක් දරන ඒ කට්ටිය ඉන්නවා. එතකොට අපි හිතනවා මේක තමයි ලෝකේ කියලා. හැබැයි අපි දකින්නේ නැහැ අපේ අදහසට විරුද්ධ කෙනෙක් එහෙම නැත්නම් වෙනත් විදිහකින් දේවල් දකින කෙනෙක්ගේ අදහස් අපිට දකින්න ගොඩක් අඩුයි. එහෙම දැක්කත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්න මේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. අපේ කන්ෆර්මේෂන් බයස් එකක් කියන අපි දරන මතයම තමයි අපිට දිගටම අපි කැමති දෙයක් ඉන්නනේ. අපිට ලේසි ඒක. හරි අපි දරන ආමේ මං හිතපු දේ හරි කියලා කියන්න. එතකොට ඒ මතයම අපිට පේන්නන අවස්ථාවන් අපි දකිනවා සෝෂල් මීඩියා වල. මේ ඒක තමයි ඇල්ගොරිතම් එක හදලා තියෙන්නේ. ඇල්ගොරිතම් එක ඩිසයින් වෙන්නම අපිව රඳව ගන්න ඕනේ. ඒතර අපිට කැමති දේවල් තමයි දෙන්නේ. ඒතර අපේ තීරණ ඔක්කොම ඒක මත ඩිපෙන්ඩ් වෙනවා. මොකද මේක අපිට කියව ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය භෞතික ජීවිතය දකින තත්ත්වයට එක්ක තියෙන ප්‍රධානම වෙනසක් විදිහට නේ. දැන් අපි උදාහරණයක් විදිහට මෙතන ඉඳන් අපි එළියට කිලෝමීටරක් ගිහලා ඇවිද්දොත් එහෙම අපිට හම්බ වෙනවා පොඩි අහඹුතාවයක් නේ. ඒ කියන්නේ මිනිස්සු අපි කැමති කට්ටිය වෙනුවේ හම්බෙන්නේ. අපිට සමාජයේ යම් විදිහකට අර කියන්න පුළුවන් අපි ඉන්න පරිසරය අනුව නාගරික පිරිසක් හම්බෙන්නේ. ඒ වගේ පොදු ගුණාංග තියෙන්න පුළුවන්. නමුත් මිනිස්සු අතර අහඹුතාවයක් තියෙනවා. නමුත් සමාජ මාධ්‍ය ඔබ කිව්වා වගේ සමහරවිට අර ඉන්න මිලියන ගාණක් අතරින් අර අපි කැමතිම ගුණාංග තියෙන ටික තමයි අපිට ගොඩක්ට ඇල්ගොරිතම් එකෙන් ලං කරලා දෙන්නේ නේ. අනිවාර්යයෙන්. අපි නිතර බලන අපි නිතර කියවන්න කැමති අපි නිතර බලන්න කැමති අපි නිතර කතා බහ කරන්න කැමති කන්ටෙන්ට් එකක් තමයි අපිට පෙන්වන්නේ. එතකොට ඒ කන්ටෙන්ට් එකෙන් නැත්තම් ඒ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා දෙන අදහස් අපේ ඔළුවට යනවා ඉබේම. ඒක සයිකොලොජිකලි අපිට එන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි සමාජ මාධ්‍යයේ පරිශීලනය අපි දකින දේවල් තමයි අපි කියන මේ හානිකර කතන කියලා. මේක අපි නරක පැත්තනේ කතා කරන්නේ. දැන් හොඳ දේවල් තියෙනවා. හොඳ දේවල් තියෙනවා. නරක පැත්ත කතා කරද්දී මේ එක පැත්තක් තමයි ඔය වෛරී ප්‍රකාශ කියන දේ. මේක ලංකාවේ ගොඩාක් තිබ්බා විශේෂයෙන්ම 2018 19 20 කාලවල ජීවිත හානි පවා වෙච්ච අවස්ථාන අපි දැක්ක මේක හින්දා මේකෙදී ආගම් ජාතීන් කුල ඒ වගේ කාරණාවන් මත පදනම් වෙලා ගොඩක් ක්‍රියාත්මක වුණා. අද වෙද්දී ඒක ඉච්චර ඩිරෙක්ට් නැහැ. බොහොම සියුම් විදිහට තමයි අද වෙද්දී ඒක යන්නේ. සහ අසත්‍ය තොරතුරු ඩිස්ඉන්ෆර්මේෂන් සහ ෆෝල්ස් ඉන්ෆර්මේෂන් කියන දේ අපි ගොඩක් බහුලව දකිනවා. ඒක මැතිවරණ කාලවලද ගොඩක් වැඩි. හැබැයි නිකන් මේ වගේ දවස්වල වුණත් අපි ගොඩාක් දකිනවා මේ ඩිස්ඉන්ෆර්මේෂන් නොමග යවන්න. ඒක සමහර විට දේශපාලන කාරණා වෙන්න පුළුවන්, සමහර විට ආර්ථික මේ කාරණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තොරතුරු සම්බන්ධයෙන් අපි දකිනවා. තුන අපි දකිනවා මේ විවිධ පුද්ගලයන් ඉලක්ක කරලා මේ ඔවුන්ට හිංසා කරන දේවල්. ඒක කාන්තාවක් වෙන්න පුළුවන්, LGBTQ ප්‍රජාව වෙන්න පුළුවන්, ආබාධිත කෙනෙක් වෙන්න පුළුවන්, දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, අපි අකමැති වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට හිංසා කරන විදිහේ වෙනත් මතයක් දරන කෙනෙක් වෙන්න ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට හිංසා කරන්න මේ ලොකු මේ ප්‍රවණතාවයක් අපි දකිනවා.
හතරවෙනි එක අපි දකිනවා සමහරලාට මේවා අපි කියනවා මේ ඔය අපි කතා කරේ මේ ඇඩ්වර්ටයිසිං සහ ඔය ප්‍රොමෝෂන් කරන කට්ටිය ප්‍රචාරණ කටයුතු කරන කට්ටිය පාවිච්චි කරන ටූල් එක තමයි අපි කියනවා මේ coordinated inauthentic behavior එකක් කියලා. සංවිධානාත්මකව එයාලා මේ අසාමාන්‍ය හැසිරීමක් පෙන්නනවා. ඒකට අපි සමහරලාට බලනවා කමෙන්ට්ස් මේ සමහර පෝස්ට් වල ගියාම ලයික්ස් ගොඩාක් තියෙනවා, කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා, ෂෙයාර්ස් ගොඩාක් තියෙනවා. හැබැයි මේ ෂෙයාර්ස් මේ කමෙන්ට්ස් ගොඩක් කියලා තියෙන ෆේක් ඒවායි. ෂෙයාර්ස් ගොඩක් කියන්නේ ෆේක් ඒවායි. සහ දැන් පොපියුලර් පේජස් ගොඩක් තියෙනවා. මේ පේජස් එකතු වෙලා පේජස් වල අයිතිකාරය ගොඩක් දුරට එක කෙනෙක්. එයාලා එකතු වෙලා මේවා ෂෙයා කරලා එතකොට අපිට හිතෙනවා මේ ගොඩක් අය මේ මතය පිළිගන්නවා. මේක තමයි මේ බහුතර මතය කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් අපිට එහෙම හංගවනවා. සමහරවිට මේක මම හිතන්නේ අර ඇත්තර ඕගනික් ක්‍රවුඩ් එකේ මතය වෙනස් කරන්නත් මේක පාවිච්චි කරනවානේ. අර අපි දන්න දෙයක් තමයි දැන් ඔය මුල් කමෙන්ට්ස් 100 විතර සාමාන්‍ය පොසිටිව් ආවොත් ඊළඟට එන කෙනත් තමන් නෙගටිව් දෙයක් දාන්න හිටියොත් ඒක නොදා ඉන්නවා ඒකෝ. නැත්තම් තමත් පොසිටිව් එකක් දානවා. ඔය වගේ ඔව් අනිවාර්යයෙන්. මේ මතවාද වෙනස් කරන්න ගොඩක් පාවිච්චි කරන ටූල් මොකද අපි හිතනවා එහෙනම් සමහරට මේ කියන දේවල් හරි වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒක ඔය වගේ තමයි මේ සෝෂල් මීඩියා වල හැසිරීම තියෙන්නේ. මිනිස්සුන්ගේ හැසිරීම සහ ෆේක් accounts ප්‍රචාරණ accounts වල හැසිරීම තියෙන්නේ. එතකොට මේවයි ගැටලු වලට මොකද කරන්න කියන එකනේ ගැටලුව තියෙන්නේ. අපි දැන් මොකද්ද කරන්න කියන එක. මේ ගැටලු වල තියෙන ප්‍රධාන අභියෝගය තමයි අනුද මේක මේ වෙනස් වෙනවා. රයිට්. මිට අවුරුදු 5කට කලින් සෝෂල් මීඩියා තිබ්බ විදිය, හැසිරෙච්ච විදිය හැමදේම දැන් වෙද්දි වෙනස්. සහ ඒවට භාවිතා වෙන දේවල් අද වෙද්දි සෑහෙන වෙනස්. තාක්ෂණය සෑහෙන වෙනස්. සහ දැන් අපි මේ කතා කරලි වෙලා හෙට බලුවොත් තාක්ෂණය තව ටිකක් වෙනස් වෙනවා. ඔප්ෂන් එකක් එන්න පුළුවන්. තියෙනක නැති වෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට එහෙම මෙය වෙද්දී ගැටලුවක් තියෙන අපිට ඇත්තරම නීතියක් දැන් අපි අද ගේන නීතිය හෙට එන තාක්ෂණයට වළංගුද කියන එක. රයිට්. දැන් අපි ගොඩක් නීතිවල අපි ඒක දකිනවා. සමහර නීති වළංගු නැහැ. මැතිවරණ සම්බන්ධයෙන් ওই ගැටලුව තියෙනවා. මේ වෙනත් දේවල් වල ගොඩක් තැන්වල ඒ තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ පවතින නීති වළංගු නැහැ කියන එක. එතකොට මේ සමාජ මාධ්‍ය කියන එකත් නියාමනය කරන්න නීතියක් හරහා කොහොමද ගේන්නේ කියන එක. දැන්ට අපි ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතතාව පිළිබඳ පනතක් තියෙනවා. දැන් ওই පනතරත් ওই ප්‍රශ්නම තියෙනවා. පනතගෙන ආපු විදිය සහ ඒ සම්බන්ධයෙන් ගැටලු ගොඩක් තියෙනවා. සහ පනත මේ කිසිසේත්ම සාර්ථක පනතක් නෙමෙයි. දැන් කිව්වොත් මම හිතන්නේ පනතේ අරමුණු එකක්වත් තවමත් ඉටු වෙන්නේ නැහැ. නෑ නෑ කිසිම අරමුණක් ඉටු වෙන්නෙත් නැහැ. ප්‍රායෝගිකව ඉටු කරන්නත් බෑ. يعني සත්භාවයෙන් මේ පනත පාවිච්චි කරන්න ගත්තත් මේ ප්‍රායෝගිකව මේ පනත ක්‍රියාත්මක කරන්නේ වැඩක් නැහැ. සහ මේ ඒ තාක්ෂණය දැන් ඔය අවුරුදු දෙකක් විතර වෙනවා. දැන් ඒ කියන කාරණා යල්පන ගියපු අවස්ථාවන් තියෙනවා. එතකොට මේ මම කියන්නේ නියාමනයක් අවශ්‍ය නැහැ කියලා. නියාමනයක් අවශ්‍යයි. හැබැයි නියාමනය අවශ්‍ය කියන්නේ අපිට කරන්න වෙනවා මං හිතන්නේ එක පැත්තකින් අපි බලන්න ඕනි මොකද්ද යථාර්ථය කියලා. අපිට ඩේටා එකක් තියෙන්න ඕනේ. අද වෙද්දි ලංකාවේ ලොකු කියන්නේ අපිට පිළිගන්න පුළුවන් අවබෝධයක් නැහැ සමාජ මාධ්‍ය කොහොමද හැසිරෙන්නේ කියලා. කී දෙනෙක් භාවිතා කරනවද කියලා හරියට දත්ත නැහැ. ඒක ඇතුලේ මොන වගේද ගැටලු කියලා. මම හිතන්නේ පනත ගේද්දි තිබ්බ ලොකුම විචනය තමයි ඕකනේ. ඒ කියන්නේ ඒකට යම්කිසි බේසිස් එකක් දෙන්න බෑ මුලින්ම. ඒ කියන්නේ එක්කෝ ආරක්ෂාව සම්බන්ධයෙන් කියනවා නම් පොලිසිය පැත්තෙන් මොකක්ද දත්ත සමුදායක් ඉන්න ඕන. මෙච්චරක් අපිට කේසස් ආවා. මේ කැටගරි එකේ මෙච්චරයි. මේක කරන්න බැරි වුණේ. එහෙම ඒක හම්බුන්නේ නැහැනේ. එහෙම හරියට ඩේටා එකක් නැහැ. සහ දැන් සමාජ මාධ්‍ය තුලින් එන ගැටලු වලින් මේ මං හිතනවා දැන් පොලිසියට සහ එම සර්ට් එකට උනත් වාර්තා වෙන්නේ අතිශය අඩු ප්‍රමාණයක්. නමුත් සර්ට් එකේ දත්ත බලුවොත් දහස් ගණනක් අවුරුද්දකට වාර්තා වෙනවා. හැබැයි ඒකත් මං හිතන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් කියලා. එතකොට බැරි වුණොත් නේ ඔකට එන්නේ නේද? බැරි වුණොත් මේ තමයි ඔකට එන්නේ. ගොඩක් අය මේ කතා කරන්න ලැජ්ජාව ඔය වගේ කාරණා ගොඩක් තියෙනවා නොදැනුවත්කම. නමුත් ඒ කොහොම වුණත් එයාලා මේ අපිට මේ සිස්ටම්ස් ඇතුලේ එහෙම දත්ත නැහැ තීරණයක් ගන්න. පළවෙනි එක මං හිතන්නේ දත්ත කියන කාරණා තියෙන මොනවද තියෙන ගැටලු කියලා හඳුන ගන්න. මොකද ගොඩක් දේවල් මට හිතන දේ මට හිතෙනවා මේ ප්‍රශ්න දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දන්න ටික. ඔව් මම දන්න ටික අරන් කවුරුහරි කිව්වා එනවා ඒක බලලා අපි ඒකට මොනාරි කරමු කියලා. ඒගොල්ලෝ වැඩිපුරම හිංසකට ලක් වෙන්නේ. ඒගොල්ලෝ එහෙම කියලා මේ අපි මේ කතා කරාට ඒක නීතියක් හදන්න බෑ ප්‍රතිපත්තියක් හදන්න බෑ. එතකොට ඒක මම හිතනවා පළවෙනි ගැටලුව කියලා. දෙවෙනි ගැටලුව තමයි මේ නීති කොහොම හදලා ගෙනාවත් ඒකට අවශ්‍ය ආයතනික රාමු තියෙනවද කියන එක. ඉම්ප්ලිමන්ටේෂන් පැත්ත බලද්දී ලංකාවේ පොලිසියට
මේ පිළිබඳ කොච්චර දැනුමක් තියෙනවද මම දන්නවා යම් පුහුණුවීම් වගේ දේවල් මේ වෙද්දි පොලිසියට ලබා දීලා තියෙනවා ඒ වගේම මේ සම්බන්ධයෙන් විශාල දැනුමක් තියෙන සර්ට් වගේ ආයතනත් එක්කත් සම්බන්ධ වෙලා එහෙම දැනුම තියෙන කණ්ඩායමක් ඉන්නවා හැබැයි ඒ කට්ටිය බොහොම කිහිප තැනකට සීමා වෙලා තියෙනවා ලංකාවේ වටේම දැන් තාක්ෂණය කියන එක හැමතැනම ගිහින් තියෙන්නේ එතකොට ස්මාර්ට්ෆෝන් එක හැමතැනම තියෙනවා නා ලංකාවේ පොලිසිය හැමතැනටම ඒ දැනුම සහ ඒ අවශ්‍ය විධිවිධාන යනවාද කියන එක ආයතනයක සහ අනික් පැත්තෙන් මේක මේ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව කොච්චර දුරට ඒ කියන්නේ නීතිඥ ප්‍රජාව ලංකාවේ අධිකරණයන් මේ තාක්ෂණය මොකද තාක්ෂණය කියන්නේ මේ අධිකරණයට ලොකු දැනුමක් තියෙනවා. නමුත් මේ තාක්ෂණය කියන එක හැසිරීම වෙනස්. එතකොට මේ සම්බන්ධයෙන් අප්ඩේට් වෙනවද? ඒ දැනුම ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවද කියන එක සහ මේ ජුරිස්ඩික්ෂන් එක කියන එක. විශේෂයෙන් මේ තාක්ෂණික සමාගම් ලංකාවේ රෙජිස්ටර්ඩ් නැහැ. එතකොට ඒවයි වගවීමක් තියෙනවද කියන එක සහ මේ නීති වලින් ඇත්තරම මං හිතනවා නීතියක් ගේනවා නම් නීතියේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ අනුරුද්ධ ඒක තමයි මේ තාක්ෂණික සමාගම් වලට වගවීමක් තියෙන්න ඕනේ. යාළගේ ප්ලැට්ෆෝම් වල කන්ටෙන්ට් එකක් යනවා නම් ඒ කන්ටෙන්ට් එක දාන්න වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ කන්ටෙන්ට් එක දාන්න යාළ අවසර දීලා තියෙනවා. ඒකට යාළ කන්ටෙන්ට් ඔතනදී දාශිත හැබැයි දැන් ගේන තර්කයක් තමයි දැන් අපි කිව්වට මේ සමාගම් මහයිද? පොඩ්ඩක් එතනට පොඩ්ඩක් අපි කතා කරමු. මහයිද කියලා කියන්නේ වගේ රටක් කිව්වොත් එම් වග වෙන්න කියලා. ඔව් නෑ තනි රටක් හැටියට මේක මේ කරන්න බෑ. අපි ලංකාව කියන්නේ බොහොම පොඩි මාකට් එකක්. බිලියන ගාණක් යූසර්ස්ලා ඉන්න Meta Google ඒ වගේ සමාගමක් එක්ක ගත්තේ ලංකාවේ මාකට් එක හරිම පොඩි. හැබැයි මේ ලංකාවේ අපි කතා කරන ගැටලු අපිට විතරක් සීමා නැහැ. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි යම්කිසි සංවාද පවත්වලා තියෙනවා විශේෂයෙන්ම අපි කියනවා මේ ඔය ග්ලෝබල් සවුත් එක නැත්නම් ග්ලෝබල් මැජොරිටි කියලා හඳුන්වන රටවල් තියෙනවා. ඒ කියන්නේ අපි වගේම ඉංග්‍රීසි කතා නොකරන සහ කියන්නේ අප්‍රිකාව, දකුණු ඇමරිකාව, දකුණු ආසියාව, ආසියාව වෙනත් තැන්වලින් රටවල් ගොඩක් තියෙනවා. අති බහුතරයක් තියෙනවා මේ ගැටලු වලට මුහුණ දෙන්න. මම හිතන්නේ දැන් සමාජ මාධ්‍යවල ඩිරෙක්ට්ලි සම්බන්ධ නැතුව මම හිතන්නේ අපි මෑත කාලේ දැක්කා ගොඩක් වෙලාට මේ ඉන්දියාව වෙන ස්කෑම් එකේ බේස් එක ලංකාව සමහරවල්. ඔව්. ඒ වගේ ඒකත් අතර වෙනම කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් මේ දැන් එහෙම ලෝකේ රටවල් ගොඩකට මේ ප්‍රශ්න තියෙනවා. ඒතර අපේ ලංකාවේ ඇතුළේම ලංකාවට විතරක් කිව්බලිට මේක කරන්න ඕනේ නැහැ. නමුත් ඒ වගවීම කියන එක අපිට කොලැබොරේටිව්ලි යන්න පුළුවන්. ඒකට අවශ්‍ය ඩයලොග් එකක් තියෙන්න ඕනේ. මේකට ඇත්තටම මේ සම්බන්ධයෙන් වැඩ කරන සිවිල් සංවිධාන අතර යම් සාකච්ඡාවක් තියෙනවා. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණයන් අතර මම දන්න තරමින් එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. ඒකේ ප්‍රමුඛව මේ යුරෝපා සංගමය ඒකේ ප්‍රතිපත්තිමය කාරණාවන් වල යාළගේ රීජන් එකට කරනවා. නමුත් අනිත් පැති මොකද ඔය කියන කාරණාව අපිට බලයක් නැහැ. ඒ වගේ ඒවත් එක්ක දුබලතාවයකට ලක් වෙලා තියෙනවා. නමුත් මම හිතනවා සාමූහිකව එකතු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා යන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මේ දෙවනි ගැටලුව තියෙන්නේ අනුරුද්ධ මේවා ඩිසයින් එක. ප්ලැට්ෆෝම්ස් ඩිසයින් කරලා තියෙන්නේ කන්ටෙන්ට් වලට views ගන්න, reach එක ගන්න, ජනප්‍රිය වෙන්න සහ ඒ හරහා මුදල් ලිපීම කියන වගේ දේවල් තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි දකිනවා මේ අතිශය හානිකර කන්ටෙන්ට් තියෙනවා. YouTube වීඩියෝ එකක් දෙන්න පුළුවන් මේ යම් විදියට ජාතිවාදය උස්සන විදියේ දේවල්. නැත්නම් යම් කාන්තාවකට තාමත් මේ වැරදි විදියට කතා කරන. හැබැයි මේ කන්ටෙන්ට් එකට මිලියන ගාණක් views ආවහම ඒ YouTube එකෙන් ඒ කන්ටෙන්ට් ක්‍රියේටර් සල්ලි ගෙවනවා. right. එතකොට ඒකේ නිර්මාණ එක ඩිසයින් එක ඒක පොලිසි එක වෙනස් වෙන්න ඕනේ කියන එක. තුන්වෙනි ඒ නිසාම නැවත පිරිස් මේ දේවල් දාන්න වෙන්න පුළුවන්. ඒකේ හින්දා ඒක නේද ආයක ජනප්‍රිය වුණාම මේ වැඩිපුර මුදලක් හම්බ වෙනවා. ඊළඟට ඒ වගේම එකක් කරනවා. එතකොට ඒකේ අර නිර්මාණය සහ ප්‍රතිපත්ති කියන එක ගැන ගැටලුවක් තියෙනවා ඇල්ගොරිතම් ඩිසයින් කරන එක ගැන. සහ මම හිතුවා තුන්වෙනි එක දාන්න ඕන ඒක අපි කියනවා කන්ටෙන්ට් මොඩරේෂන් කියලා කියනවා. එතකොට ඒ කියන්නේ අපි ඔය අහලා තියෙනවා මේ ස්ට්‍රයික්ස් වැටුණා කියලා ගොඩක් අය කියනවා. නැත්නම් රිපෝට් කරා කියලා කියනවා. එතකොට ඒ කන්ටෙන්ට් මොඩරේෂන් වල සාමාන්‍යයෙන් තියෙන්නේ ප්ලැට්ෆෝම්ස් වල තියෙනවා කමියුනිටි ගයිඩ්ලයින්ස්. ඒ යාළගේ මාර්ගෝපදේශ කොහොමද පිළිපදින්න කියන එකත් අපි ප්ලැට්ෆෝම් එකට අර I agree කියලා ක්ලික් කරලානේ join වෙන්නේ. කියවන්න නැති ටික නේ. ඔව් කියවන්න නැති ටික. ඒක එතකොට ඔය තියෙන ප්‍රතිපත්ති වලට අපි එකඟ වෙනවා. එතකොට ඒ එකඟ වුණා ගියාම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් ඒක අනුගමනය කරන්න ඕනේ. ඒක අනුගමනය කරේ නැතුනහම යනවා. දැන් ඕක ප්‍රශ්න තියෙන්නේ ඒ ගොඩක් වෙලාට දැන් අපි Facebook එකක් හරි YouTube වගේක් ගත්තොත් TikTok වගේ ගත්තත් ලෝකෙ වටේ විශාල කන්ටෙන්ට් ප්‍රමාණයක් එනවනේ. එතකොට මේ data ප්‍රමාණය යාලට වෙන බලන්න බෑනේ. ඔක් ගොඩක් වෙලාට ඔටෝමේට් කරලා තියෙනවා. ඔටෝමේට් කරද්දී
මේ අපි සිංහල දමිල වගේ භාෂාවන් වලට තියෙන සම්පත් අඩුයි. ඒවයි තියෙන තාක්ෂණය ගැන ඉංග්‍රීසි තරම් හොඳට වෙන්නේ නැහැ. ඔය සමහරට වුණුත් කරන්නේ බිස්නස් එකක්. ඒතර ඔවුන් බලනවා වැඩිපුරම තමන්ට මූල්‍යම ප්‍රතිලාභය තියෙන පැත්තට බලන්න. පැත්තට බලන්න. එතකොට දැන් අපේ වගේ භාෂාවන් වලට ඒ තාක්ෂණ දියුණු වෙලා නැහැ. එතකොට ඒවට ඒ කන්ටෙන්ට් මොඩරේෂන් කියන එක වැඩ කරන්නේ නැහැ. සහ දැන් අපි කන්ටෙක්ස්ට් කියන එක සන්දර්භය වැදගත්නේ. සන්දර්භය ගොඩක් වෙනස් වෙනවා ලංකාවේ. මේ බලන් ඉඳි සන්දර්භය සමහර වචන භාවිතේ ඉන්ස්ටෝලින් යන්න පුළුවන්. ඔව්. මේ වචනයක තේරුම මේ දවසින් වෙනස් වෙන තැන් තියෙනවා. එතකොට ඒ වගේ වලට කොච්චර දුරට මේ සිස්ටම්ස් අප්ඩේට් වෙනවද කියන එක. ඉතින් කන්ටෙන්ට් මොඩරේෂන් කීකට අවශ්‍ය ක්‍රමවේදයන් ශක්තිමත් කරන්න කියන එකත් මං හිතන්නේ බලන්න වෙන දෙයක්. ඒ නීති ඇතුලේ නීති ගේනවනම් ප්‍රතිපත්ති ගේනවනම් මං හිතන්නේ ඒ දේ වෙන්න ඕනි කියලා. මගේ ඔබ යෝජනා කරලා කිව්වා වගේ මේක පැති කීපකින් බලන්න වෙනවා නේ. නිකන් අර එක දෙයක් කරලා ඒකෙන් සමස්ත ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. සාර නිකම්ම මේ තහනමක් ගේන්න මේක වහන්න ෂට් ඩවුන්ස් ඒ වගේ දේවල් මං හිතන්නේ ප්‍රායෝගික නැහැ කියලා. ප්‍රායෝගික නැහැ මොකද මේ සමාජ මාධ්‍ය විශාල වැදගත් සමාජ කාර්යභාරයක් කරනවා. අපේ තොරතුරු දැනගැනීමේ අයිතිය අපිට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන දෙයට සමාජ මාධ්‍ය වැදගත්. ඒ කියන්නේ අපි නරක ගොඩක් කතා කරාට මේකෙන් වැදගත් සමාජ කර්තව්‍යයක් අද වෙද්දි තියෙනවා. ඉතින් ඒකෙන්ද නිකම්ම මේක වහලා දාමු මේක මේ තහනම් කරමු කියන එක හරියන්නේ නැහැ. අදහස් ප්‍රකාශ කිරීමේ පැත්තෙන් එහෙම අර කිව්වා වගේ ලංකාවේ වුණත් ඕන කොනක ඉන්න කෙනෙක්ට තමන්ගේ අදහස ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න පුළුවන් පසුබිමක් හැදිලා තියෙනවා. අනිවාර්යයෙන්. අපි බලන්න ඕන මේක කොහොමද ආරක්ෂා කරගෙන මේක වඩා සුබවාදීව පාවිච්චි කරන්න කියලා. සුබවාදී කියන එක. ඒකට අර කලින් කිව්වා වගේ අර අපි කොහොමද ජාත්‍යන්තරව මේකට සම්මුතියක් එකඟතාවයක් අපි ඇති කරගන්න අපේ වගේ රටවල් එකතු වෙන එක කියන එක මම හිතන්නේ ගොඩක් වැදගත්. දැන් පොඩි අමතර ප්‍රශ්නයක් මේක ඇතරම මේ අපි වෙලාවට හිතන දෙයක් දැන් මේ සමාජ මාධ්‍ය භාවිතය සහ මේ ප්ලැට්ෆෝම්ස් වල තියෙන ඇල්ගොරිතමික් බයස් එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ අර ලූපින් ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ දේවල් නිසා මේ පාවිච්චි කරන අයගේ මානසික තත්ත්වය හරි ඒගොල්ලෝ සාමාන්‍ය ප්‍රතිචාර දක්වන ආකාරය හරි යම්කිසි එතන බලපෑමක් තියෙනවද? ඔබ හිතනවද එහෙම තියෙනවා කියලා? මම හිතනවා එහෙම තියෙනවා කියලා අනුරුද්ධ. මොකද එකක් තමයි මේවා මේ ඇඩික්ට් වෙන්න තියෙනවා. ඒ කියන්නේ අපිට ඩිසයින් වෙන්නම මේ අපිට මේක උඩ පහළ යන විදිහට තමයි මේක ඩිසයින් වෙලා තියෙන්නේ. මේකට යම් පරීක්ෂණ කළා තියෙනවා. සමාගම් මට ලංකාවේ ආශ්‍රිතව කළා තියෙනවද කියලා මට ෂුවර් නැහැ. මම දන්නවා විශේෂයෙන්ම ඇමරිකාවේ සහ වෙනත් රටවල් වල කළා තියෙනවා. මේවා වලදී ළමයින්ට විශේෂයෙන් කුඩා දරුවන්ට මේක සම්බන්ධයෙන් බලපෑම් වෙලා තියෙනවා. අපි අහලා තියෙනවා කේසස් තියෙනවා මේ සියදිවි නසා ගැනීම දක්වා වුණත් ගිහින් තියෙනවා. තව මන්ත මතකයි ස්ටඩි එකක් කළා තිබ්බේ. ඒකෙදී අවුරුදු 12ක 13ක වගේ ළමෙක් ගැහැණු ළමෙක් වගේ පෙනී හිටලා පරීක්ෂණය කළා තිබ්බා. ඒ පරීක්ෂණයේදී YouTube ආශ්‍රිතව කළා තිබ්බේ. එයාට සජෙස්ට් වෙන්නේ කන් නැතුව ඉන්නේ කොහොමද? කියන්නේ ශරීරය කියන මේකත් එක්ක එතකොට නොකා ඉන්නවා කියන එකෙන් නොකා ඉන්න විදිහේ වීඩියෝස් තමයි සජෙස්ට් වෙන්නේ. එතකොට ඒකෙදී අර අපි කියනවා මේ නිසි පෝෂණයක් ළමයෙක්ට ලැබෙන්නේ නැහැ අනවශ්‍ය විදිහට අර ළමයිව මේ ඒ වගේ අර ඊටින් ඩිසෝඩර්ස් දක්වාම ඇති කරන්න පුළුවන් මේ බලපෑමක් තියෙනවා මේ සම්බන්ධයෙන් එහෙම ස්ටඩිස් ගොඩක් තියෙනවා. ඉතින් මම හිතනවා අනිවාර්යෙන්ම මේකේ බලපෑමක් තියෙනවා කියලා. මොකද සමහරට දන්නවා දැන් අර කිව්වා වගේ මේ අපි එළිය දකින පුද්ගලයන් සමහරලාට සමාජ මාධ්‍යයේ ඉන්න සමහරට යා ආවේගශීලී කෙනෙක් සමාජ මාධ්‍යවල නමුත් එළිය අපි දන්නවා මෙහෙම කතා කරද්දී භෞතික කතා කරද්දී සමහර වෙනත් විදිහට තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒතර කිව්වා වගේ මේ කෙනෙක් ප්‍රතිචාර දක්වන ආකාරය පවා වෙනස් වෙන්න පුළුවන් මේකත් එක දීර්ඝකාලීන ගනුදෙනු කරද්දී. මම හිතන්නේ අර එතනදී අපිට ගන්න පුළුවන් දේ තමයි අර අපිට මේකේ අර අනිත්‍යයේ ආරක්ෂාව විතරක් නෙමෙයි තමන්ගේ යහපැවැත්ම ගැනත් අපිට යම්කිසි කතා බහක් ආරම්භ කරන්න තියෙනවා. අනිවාර්යයෙන්. ඔව්. දැන් එහෙමනම් අපි මම හිතන්නේ අපිට අවශ්‍ය වුණ අතර මේකට යම්කිසි ආරම්භයක් ගන්න මේක අර සරලව හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි අනිත් මාතෘකාව වගේම තමයි. මම හිතන්නේ අපි ඉස්සරහට මේක කතා කරමු. එහෙමනම් බොහොම ස්තුතියි අදත් එක්ක අපිත් එක්ක එකතු වුණාට.